Hello friends, welcome back to another gameplay videos on ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Minecraft. ඉතින් ඕගොල්ලෝ බලන්න බැටළු කතාවට බාධා ගන්න එපා. ඉතින් හොඳ ළමයානේ. මේ හරි friends ඉතින් ඔන්න අද අපි ගන්න යන්නේ දැන් අපි එදා ඩ්‍රැගන් එක බැරුවනේ friends. ඒ වර්ල්ඩ් එකේ එදා ඊයේ මගේ අතින් ඩීට් වුණා friends. අද අපි යන්නේ ඩ්‍රැගන්ව මරලා ආයේ ඩ්‍රැගන්ට පණ දෙන්න. ඉතින් ඕගොල්ලෝ බලන දේ ක්‍රේක්ටිව් දාම් ගන්න කියලා. ඉතින් ක්‍රේක්ටිව් දාම් කරන්න ලේසි ඉතින්. ආයේ ඩ්‍රැගන් වමාද්දි වෙන වෙලාවක් යනවා friends. ඉතින් අපිට ක්‍රිස්ටල් එකම ඕනේ. ඉතින් ඒකට ක්‍රිස්ටල් 3ක් ඕනේ ඒකට. ඉතින් ක්‍රිස්ටල් අරකින් ගන්න බෑනේ friends. ඉතින් අපි ඇවිල්ලා මුලින්ම අපි යන් එන්ඩ් එකට ගිහිල්ලා මකරා මරමු. මරලා ඉවරලා අපි ආයෙත් මකරාට පණ දෙන්න වැඩේ කරමු එන. Yeah, let's go. හරි friends ඉතින් අපි යමු මුලින්ම අපි පෝටල් එක හදාගමු මුලින්ම. අපි යමු. හරි friends අපි පෝටල් එක හදමු ඉතින්. අය 3යි. හරි friends. හරි. තව 3යි friends. හරි තව ටිකයි friends. අපි ඩ්‍රැගන්ව මරලා ආයේ ඩ්‍රැගන්ට පණ දෙන්න යන්නේ friends ඉතින්. friends පෝටල් එක නම් මරනවා ඉතින්. දැන් ඉතින් පෝටල් එකට යන්න තමයි තියන්නේ. අපිට ගිහලා ඩ්‍රැගන් මරන්න තමයි තියන්නේ. අපි යන් ඉතින්. हमारे सीरी फ्रेंड्स निकන් හරි අපි ක්‍රියේටිව් නැතුව සර්වයිවල් ආවනම් වෙන දේ ඉතින් පේනවනේ ඕගොල්ලන්ට. හරි फ्रेंड्स අපි යන් ඉතින්. අපි මුලින්ම නෙදරයිට් කඩුවක් ගමු. ක්‍රිස්ටල් ටික කඩමු ඉතින්. ඩ්‍රැගන්ගේ සද්ද තමයි ඉතින් මට එපා වෙන්නේ. අපි ඩ්‍රැගන් මරුවම අපිට බිත්තරයක් ගන්න ඕනේ friends. ඒ බිත්තරේ අර බෙඩ් රොක් එකේ උඩ තියන්න ඕනේ. නැත්තම් ඉතින් මේ දේ වෙන්නේ නැහැ. අපි ඉතින් කරමුකෝ. වේද නැද්ද? අර කොළ පාට බ්ලොක් එක නේද friends? ආනේ නෑ normal බ්ලොක් එක. මම අපි කඩාගමු ක්‍රිස්ටල් ටික. මේ බෙඩ් රොක් ස්ලැබ් එක දැක්කද friends? ක්‍රිස්ටල් එක කැඩුවා මේක යනවා friends. මකරගේ සද්ද තමයි ඉතින් පෙන්වන්න බැරි මට. බුරුවට කෑ ගන්නවා. දැන් ඉතින් මකරව මරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මකරව මරලා සෙට් වෙන්න. හරි friends තව ටිකක් ඩ්‍රැගන්ට වැඩේ දෙන්න තියෙනවා. මම බෙඩ් දාලාම ඩ්‍රැගන්ව ඉවර කරා ඉතින්. තව ටිකක් වෙයි තමයි තියෙන්නේ. ඩ්‍රැගන් ආපු ගමන් ඩ්‍රැගන් සකමු. ආනේද? ඩ්‍රැගන් ඉවරයි friends. සුබමෝතින් ඩ්‍රැගන් සකමු. ඩ්‍රැගන්ගේ විතරේ XP ටික යාව friends. දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මොනවද දන්නවද friends? ආයි ඩ්‍රැගන්ට පණ දෙන්න ඕන නම් ඕගොල්ලෝ කරන්න ඕනේ මොනවද? ඕගොල්ලෝ කරන්න ඕනේ මේව බෙඩ් එකක් දාලා කපුවා. කවුද යහන්කෝ බූරු අදහස් දුන්නේ? මම නෙමෙයිනේ. උඹලා දැන් කරන්න ඕනේ එන් ක්‍රිස්ටල් ගන්න. එන් ක්‍රිස්ටල්ද මොන ක්‍රිස්ටල්ද කියලා එකක් තියෙනවා. එන් ක්‍රිස්ටල් නේද? එන් ක්‍රිස්ටල් අර මේම හතර පැත්තට දාපන්. හැබැයි ඩ්‍රැගන්ගේ බිත්තරේ දින්න ඕනේ නැත්නම් වැඩ කරන්නේ නැහැ friends. හරි. දැන් ඩ්‍රැගන්ට පණ එනවටෝ. දැන් තියෙන හතර පැත්තේ මේව ටික වැඩ කරනවා. එතකොට ඩ්‍රැගන්ට පණ එනවා. අන්න බලන්න ආයේ ඩ්‍රැගන් කෙනෙක් එයි friends. ඉතින් මේකත් එක ක්‍රමයක් තමයි ඉතින්.
එක ක්‍රමයක් වුණා. ඉතින් මේ ක්‍රමය තමයි මම දන්න හැටි. ඒ කියන්නේ මම දන්න හැටියට තියෙන මේ ක්‍රමය විතර. බලමු ඩ්‍රැගන් එයිද කියලා. ඩ්‍රැගන් නෑනේ. ඔන්න මචං නේද ඩ්‍රැගන් ආවා ආයෙත්. මෙන්න මචං මෙව්ව තමයි ට්‍රික්. මගෙන් විතරයි මෙව්වයි. එන්දෙන් ඩ්‍රැගන් ආව ෆ්‍රෙන්ඩ්ස්. සුපිරියක් තමයි ඉතින්. හරි. එහෙනම් කොල්ලනේ අද අපි ගිල්ලේ නම් channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න ඉතින් මේ වීඩියෝ එක ඔයා දැකලා තියෙන පළවෙනි වතාවට නම් අපි අනිවාර්යෙන් subscribe කරන්න. හරි friends ඉතින් එහෙනම් කොල්ලනේ අපි යන්න හදද bye bye. subscribe කරන්න ඕනේ අනිවාර්යෙන් කොල්ලෝ ටික. නැත්නම් වැඩක් නැහැ. ඉතින් dragon ට පණ දුන්නා friends. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මම දැන් මේ ලංකාවේ පළවෙනි වතාවට මම හිතන්නේ. ඉතින් ඒක නිසා subscribe කරලා යන්න. ලංකාවේ පළවෙනි වතාවට dragon ට පණ දුන්නේ මම. එහෙනම් කොල්ලනේ අපි ගියා.